දැන් මට හිතෙනවා මේ 250 වොට්ස් කියන්නේ මදි කියලා. මට ඕනේ මීට වඩා මේකෙන් පවර් එකක් ගන්න. එහෙනම් අපි මොනවද කරන්න පුළුවන්? අපි මේ සමීකරණය දිහා බැලුවොත් එහෙම P0 සමානයි AW AE වල 4/3 බලය වැඩි කිරීම K වැඩි කිරීම B වැඩි කිරීම FT. දැන් අපිට AW AE වෙනස් කරන්න බෑ. ඒක ෆික්ස් නේ මේ ट्रांसफॉर्मर කෝ එක අනුවනේ ඒක ඩිටර්මයින් වෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් අපිට K වෙනස් කරන්නත් බෑ. මොකද ඒකත් half bridge topology එකේ හින්දා ඒකත් fixed. එතකොට B වෙනස් කරන්න බෑ. B වෙනස් කරොත් එහෙම කෝ එක හරහා යන flux density එක වෙනස් වෙනවා. ट्रांसफॉर्मर කෝ එක රත් වෙනවා. එහෙනම් ඒක වෙනස් කරන්නත් බෑ. එහෙනම් අපිට වෙනස් කරන්න පුළුවන් එකම දේ තමයි FT. ट्रांसफॉर्मर එක දකින frequency එක. FT එක වෙනස් කරලා අපිට P වැඩි කරගන්න පුළුවන්. දැන් බලාගෙන යනකොට දැන් මෙතන මේ සමීකරණ දිහා බලාගෙන ඉන්නකොට මේ මරු සීන් එකක් පේනවනේ. දැන් මේක දැන් අපිට පුළුවන් මේ FT අසීමිත වැඩි කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට P වැඩි කරගන්න පුළුවන්. FT වැඩි කරන්න P වැඩි වෙනවා. එහෙම බෑ. ඉතින් ඒක තමයි කියන්නේ අර කිසිම දෙයක් ෆ්‍රී නෑ. ලෝකේ කිසිම දෙයක් ෆ්‍රී නෑ. There's no such thing as a free lunch කියලා කියන්නේ. ඉතින් FT වැඩි කරලා අපි P0 වැඩි කරන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට. නමුත් අසීමිතව වැඩි කරන්න බෑ. FT වැඩි වෙනකොට මොනවද වෙන්නේ? FT වැඩි වෙන්න තව ප්‍රශ්න එනවා. උදාහරණයකට එකක් තමයි switching losses වැඩි වෙනවා. transistors වල switching losses වැඩි වෙනවා. ඉතින් මම වීඩියෝ එකක් කරලා තිනවා MOSFET වල switching losses සහ conduction losses කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන වීඩියෝ එකක් කරලා තිනවා. මම මේ වීඩියෝ එක මේ කොනකින් දාන්නම්. ඒක බලන්න. ඒ MOSFET වල එන switching losses සහ conduction lossesම තමයි මේ BJT transistors වලටත් බලපාන්නේ. ඒ විදිහටම තමයි ඒකත් වැඩ කරන්නේ. ඉතින් ඒක බැලුවහම ඕගලන්ට තේරෙයි ඇයි switching losses වැඩි වෙන්නේ frequency එක වැඩි වෙනකොට කියලා. ඉතින් frequency එක වැඩි කරන්න බෑ අසීමිතව. switching losses වැඩි වෙනවා. switching losses නැතුව frequency එක වැඩි කරගන්න නම් transistors වල driver circuits වෙනස් කරන්න වෙනවා. very high capacity high current transistor driver circuits හදන්න වෙනවා. redesign කරන්න වෙනවා. ඉතින් එතන තව complication එකක් එනවා. නමුත් අපිට යම් කිසි ප්‍රමාණයකට frequency එක වැඩි කරලා power එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම decide කරනවා frequency එක සාධාරණ ගානකින් වැඩි කරන්න. හුඟක් නෙමෙයි සාධාරණ ගානකින් වැඩි කරන්න මම decide කරනවා. මම හිතනවා FT එක 50 kHz කරන්න. 50 kHz. FT 50 kHz කරන්න නම් TL494 එකේ හෝ PWM transistor එකේ මොකක් හරි කමක් නැහැ. ඒකේ clock frequency එක අපි වැඩි කරන්න ඕනේ 100 kHz වල. මොකද half bridge වල transformer එකට පේන්නේ clock frequency එකෙන් switching frequency එකෙන් භාගය. එහෙනම් 100 kHz වල අපිට operate කරන්න වෙනවා TL494 එක මේ අපේ දැන් තියෙන SMPS එකට අනුව. බලමු කොච්චර power එකක් අපිට එනවද කියලා. නමුත් ඊට ඉස්සෙල්ලා අපිට බලන්න වෙනවා අපේ මේ flux density එකට මොකද වෙන්නේ කියලා frequency එක 100 kHz වලට වැඩි කරාම. දැන් අපි මේකේ මේ calculation එකේ පිටිපස්සට බලාගෙන ගියොත් එහෙම අපි ඩිසයින් කරේ සෙන්ටිග්‍රේඩ් අංශක 70ක් නේ. අංශක 70කට වඩා වැඩි වෙන්න බෑ. සෙන්ටිග්‍රේඩ් අංශක 70ක් නම් උපරිම උෂ්ණත්වය 3 watts තමයි උපරිම core loss එක වෙන්න පුළුවන්. core loss එක මේ total loss එක. ඒ 3 watts වලින් 1.5 watts තමයි අපි core loss එක කියලා ගත්තේ. ඉතින් ඒක මේකේ volume එකෙන් බෙදලා තමයි 13.9 ඝන සෙන්ටිමීටර වලින් බෙදලා තමයි මේ 107 kilowatts per cubic meter කියන ෆිගර් එක අපි ගත්තේ. ඉතින් මේ 107 cubic meter කියන ෆිගර් එක වෙනස් වෙන්නේ නැහැ. අංශක 70 නම් මේකම තමයි. ඉතින් මේක අපිට වඩා වැඩි කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ හරිය 107 කියන්නේ මෙතන 100 නේ. 10 2 බලය කියන්නේ 100. කියන්නේ 107 කියන්නේ මෙන්න මෙතන වගේ. ඉතින් අපි මේක නියතයි. මේක දිගටම නියතයි. කොච්චර ෆ්‍රීකවන්සි එක අඩු වුණත් මේක නියතයක්. ඉතින් අපි මේකෙන් ඉරක් ගහගෙන ඉමු. මේක නියතයි. මේක වෙනස් වෙන්නේ නැහැ.
හරි. එතකොට දැන් අපි ෆ්‍රීකවන්සි එක වැඩි කරාම ක්ලොක් ෆ්‍රීකවන්සි එක 100 kHz වලට වැඩි කරාම ට්‍රාන්ස්ෆෝමර් ෆ්‍රීකවන්සි එක එන්නේ 50. එතකොට මේක 10 නම් 20යි 30යි 40යි 50යි. මෙතන තමයි 50 kHz. 50 kHz නම් මේ 50 kHz ලයින් එක අපි උඩට මෙහෙම කරොත් එහෙම මේ 50 kHz ලයින් එක සහ කැපෙන්නේ මේ 200 මිලි ටෙස්ලා ලයින් එක. ඕගලන්ට ඉස්සලා මේ මතක ඇති මෙන්න මේ ලයින් එක තමයි අපිත් එක්ක කැපුණේ. මේ හරිය. මෙන්න මේ හරිය වගේ ලයින් එක. ඒකයි අපි 280 කියලා ගත්තේ. මිලි ටෙස්ලා කියලා ගත්තේ. 300ත් නෙමෙයි 200ත් නෙමෙයි මේ හරිය 280යි මිලි ටෙස්ලා කියලා ගත්තේ. නමුත් දැන් ෆ්‍රීකවන්සි එක 50 kHz වලට වැඩි වෙනකොට මේ 200 මිලි ටෙස්ලා ලයින් එක තමයි මේ අපේ කෝ ලොස් ලයින් එකත් එක්ක සමපාත වෙන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ මොකද්ද? 280 නෙමෙයි 200 මිලි ටෙස්ලා. එතකොට ඉස්සෙල්ලා අපි 280 තිබ්බ මිලි ටෙස්ලා ෆ්ලක්ස් ඩෙන්සිටි එක. දැන් ඒක අඩු වෙලා තිනවා 200 මිලි ටෙස්ලා වලට. දැන් ඕගොල්ලන් ආයෙසරයක් මේ සමීකරණය බැලුවොත් එහෙම P0 සමානයි AW AE වල 4/3 බලයේ මේ සමීකරණය බැලුවොත් ඕගොල්ලන් තියෙනවා දැන් B අඩු වෙලා. 0.2යි ඉස්සර 0.2යට තිබ්බ එක දැන් 0.2 වෙලා. හරි. 280 මිලි ටෙස්ලා කියන්නේ 0.28 ටෙස්ලා කියන එකයි මේ 0.2යට උනේ. එතකොට 200 මිලි ටෙස්ලා කියන්නේ 0.2යි ටෙස්ලා. එතකොට 28 ඉඳලා 0.28 ඉඳලා 0.2 වලට අඩු වෙලා. ඉතින් B අඩු වෙනකොට පවර් එක අඩු වෙනවා. නමුත් අපි FT වැඩි කරලා තිනවා 50 kHz වෙනකම්. දැන් අපි බලමු මේ B අඩු වීම හින්දා පවර් එක අඩු වෙන ප්‍රමාණයද වැඩි වෙයි. එහෙම නැත්නම් FT වැඩි වෙන හින්දා පවර් එක වැඩි වෙන ප්‍රමාණයද අපිට වැඩි බලපාන්නේ කියලා. මේකෙන් අඩු වුණා මේකෙන් වැඩි වෙනවා. එතකොට අපි බලමු මේ දෙක බැලන්ස් වෙලා අපිට ෆයිනලි අන්තිමට එන පවර් එක මොකක්ද කියලා බලමු. මේක දැම්මොත් එහෙම ආයසරයක් P0 සමානයි AW කියන්නේ 2.77යි වැඩි කිරීම AE කියන්නේ 1.36යි මේකේ 3න් 4 බලය වැඩි කිරීම K කියන්නේ 0.017යි B දැන් අලුත් වැලියු එක දාන්න ඕනේ 0.2යි FT දාන්න ඕනේ අලුත් වැලියු එක 50 වැඩි කිරීම 10 to the power 3 50 kHz. දැන් අපි මේක සුළු කරලා ගත්තොත් එහෙම 3.7යි 6යි 7යි 2 3න් 4 බලය වැඩි කිරීම මේක එන්නේ 170යි. 3.7යි 6යි 7යි 2 4න් 3 බලය කියන්නේ 2.7යි 0.4යි 0. වැඩි කිරීම 170. මේකෙන් අපිට එනවා P output power එක 459යි watts. අපි 257 watts ඉඳලා 459 watts වලට වැඩි කරගත්තා. 250 ඉඳලා 7 ඉඳලා 450ක් විතර වැඩි කරගත්තා. මේකෙන් අඩු වුණා පොඩ්ඩක්. නමුත් මේකෙන් වැඩි වෙන ප්‍රමාණය වැඩි. ඒකින්ද අපිට watt 459ක් ගන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව ටෙම්පරේචර් එක වැඩි වෙන්නෙත් නැහැ අංශක 70කට වඩා. කෝ එක සැචුරේට් වෙන්නෙත් නැහැ. 459 watts මේකේ ideally අපි හරියටම හොතා ගත්තොත් එහෙම කොයිල් එහෙම මේකේ ideally 459ක් ගන්න පුළුවන්. නමුත් මේකේ අර ෆෝම එක ආවහම ඉතින් පොඩ අඩු වෙනවා. 459ට වඩා පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් ওই ගාන තමයි අපිට මේකෙන් ගන්න පුළුවන් උපරිම පවර් එක. ඉතින් දැන් මම මේ එන්න වටයක් ගිහිල්ලා ඔයගලන්ට මේ පවර් එක ගැන කියලා දුන්නේ ඇයි? මේක ඇත්තටම මේ SMPS රිපෙයාර් කරන කෙනෙක් එහෙම නැත්නම් ඩිසයින් කරන කට්ටිය ඉන්වර්ටර්ස් ඩිසයින් කරලා තියෙන කට්ටිය ඉන්වර්ටර්ස් රිපෙයාර් කරලා තියෙන කට්ටිය මේ කෝ එක දැක්ක හැටිය කියන්න පුළුවන් මේකෙන් 300 350 400 තමයි ගන්න පුළුවන් මේ සයිස් එකේ මේ ETD 33 35 40 no සයිස් එකේ වයින් ගන්න පුළුවන් watt 200 ඉඳලා watt 400ක් වෙනකන් තමයි ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් දන්නවා කරන කට්ටිය දන්නවා. නමුත් ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මම මේ
කතා කරලා කිව්වේ මේ ඇනලයිස් කරලා කිව්වේ ඇයි මේක මේ වගේ වයින් මේ වොට් 200 300 400 500 හරියේ මේවා තියෙන්නේ කියන එක තමයි දැන් මේ මම ඕගලන්ට ඇනලයිස් කරලා කිව්වේ. ඉතින් දැන් දන්නවා ඕගොල්ලන් අලුතෙන් ඔතා ගන්න ඕනේ නම් කොයි සයිස් එකක් ගන්න ඕනේද කියලා. පවර් සප්ලයි එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකයි මගේ ගාව තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකයි මේ ළඟින් තියලා බැලුවහම මේ දෙකේ මහ ලොකු වෙනසක් නැහැ. මේක පොඩ්ඩක් පොඩි මේකට වඩා. ඉතින් මේකෙන් පුළුවන් නම් 450 watts ගන්න. මේකෙන් බැරියයි මොකද මේක මේ හදලා තියෙන්නේ 24 volts 5 ampere power supply එකක් මේක. ඒ කියන්නේ 120 watts වගේනේ. මේක 120 watts power supply එකකට වඩා වැඩි capacity එකක් තියෙන core එකක් වෙන්න ඕනේ. එහෙනම් ඇයි මේගොල්ලන් මේ ලොකු capacity එකක් තියෙන ferrite core එකක් දාලා තියෙන්නේ මේ 120 watts power supply එකකට. ඒ තරම් safety margin එකක් කියලා දෝගොල්ලෝ හිතන්නේ. 100 කියන්නේ අපි කියමු මේකෙන් 450 watts ගන්න බෑ මේකෙන් ගන්න පුළුවන් 300 watts කියලා ගමු. ඉතින් ඒ වගේ capacity එකක් තියෙන ferrite core එකකින් 120 watts වගේ විතරක් ගන්න හේතුව මොකද්ද? ඒ තරම් safety margin එකක් තියෙනවා කියලා හිතන්න බෑ. මේවා cheapම හදන ඒවානේ. මම නම් හිතන්නේ ඒක නෙමෙයි. මේගොල්ලන් මේ වෙනම මේ PCB එකක් ඩිසයින් කරන්නේ නැහැ 120 watts එකටද 200 watts එකටද 350 watts එකටද කියලා මේ වෙන වෙනම PCBs ඩිසයින් කරන්නේ නැහැ. එකම PCB එකේ තමයි ගහන්නේ. එතකොට අර economies of scale කියලා තියෙනවනේ දැන් මේවා ඒගොල්ලන් තොග වශයෙන් ගන්නකොට මේ එක එක size වලට ferrite cores ගන්න එකේ තේරුමක් නැහැ. එක තොගයක් ගත්තාම මේකෙන් තමයි මේගොල්ලන් 120 watts එක හදන්නේ 350 watts එක හදන්නේ මේකෙන්. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ දාලා තියෙන ferrite core එක මේ 120 watts වලට වඩා වැඩියෙන් ගන්න පුළුවන් power එකක් ගන්න පුළුවන් core එකක්. මේක over design එකක් under utilize කරලා තියෙන්නේ මේ core එක. ඉතින් අපිට පුළුවන් මම හිතන්නේ අපිට පුළුවන් මේකෙන් 120 watts නෙමෙයි අඩුම ගානේ 300 watts වත් ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක ඔතන්න ඉස්සෙල්ලා මේකට මේ turns ratio ඔක්කොම ඒවා ටික ඒ පැත්තට යන්න ඉස්සෙල්ලා මම බලන්නම් මේකෙන් ගන්න පුළුවන් උපරිම power එක කීයද කියලා. අපි බලමු. දැන් අපි දන්නවනේ දැන් මේක ඔපරේට් වෙන්නේ 40 kHz 30 kHz වගේ 35 kHz වගේ. ඉතින් මම මෙතන මේකේ TL494 එකේ capacitors resistors මාරු කළා. මම මේක 100 kHz වලට step up කරනවා. 100 kHz වලට step up කරාම ඊට පස්සේ අපිට මට එන්න පුළුවන් තව ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ට්‍රාන්සිස්ටර් රත් වෙන්න පුළුවන් එක ඒවා දේවල් වෙන්න පුළුවන්. අපි එතනින් එහාට යමු කොහොමද 100 kHz වලට step up කරලා මේකෙන් වැඩි power එකක් ගන්නකොට වැඩි current ප්‍රමාණයක් ගන්නකොට මේකේ මොන ඒවාද රත් වෙන්නේ කියලා එහෙම බලමු. එතකොට ඕගලන්ට පුළුවන් මේකේ weak points බලා ගන්න පුළුවන්. හරි? අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ transformer එකෙන් 120 watts වලට වඩා ගන්න පුළුවන් කියලා. අපිට transistors මේකේ තියෙන්නේ 13007 කියන transistor එක අනිවාර්යයෙන්ම transistors මාරු කරන්න වෙයි. ඊට පස්සේ බලමු අපි තව මොනවාද කෑලි මාරු කරන්න වෙන්නේ කියලා. හරි දැන් මම මේ power supply එකට පොඩි වෙනස්කම් ටිකක් කරගත්තා. ඉස්සෙල්ලාම කරේ මේකේ frequency එක 32 kHz ඉඳලා 100 kHz වලට වැඩි කරා. ඒක වැඩි කරේ මේ RT CT resistors වල CT එක මම එහෙම තියාගත්තා. capacitor එක එහෙමම තියාගත්තා. RT එක වෙනස් කරා. RT එක වෙනස් කරේ data sheet එකේ දීලා තියෙන මෙන්න මේ diagram එකට අනුව. දැන් ඉස්සෙල්ලා මේක operate උනේ 32 kHz වගේ. ඒ කියන්නේ මේක 10 20 30 මේ හරිය තමයි operate උනේ. ඒ කියන්නේ මේකේ cap එක මම වෙනස් කරේ නැහැ කියලා කිව්වනේ 0.001 microfarad cap එක එහෙමම තිබ්බා. 10 20 30 මේ හරිය වගේ තමයි තිබ්බේ. ඒ කියන්නේ මේකේ දාලා තිබ්බේ නිකන් 60k වගේ 60 70k වගේ තමයි resistor එක තිබ්බේ RT resistor එක. දැන් මට ඕනේ මේක 100 kHz කරන්නනේ. මේ කියන්නේ මේ හරියට යන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් ගත්තාම 100 kHz line එක මෙහෙම extend කරලා ගත්තොත් එහෙම එහෙනම් අපිට දාන්න වෙනවා 100 kHz ගන්නවා නම් RT එක දාන්න වෙනවා 10k වගේ දාන්න වෙනවා. මේ කියන්නේ මේ resistance එක අඩු වෙනකොට frequency එක වැඩි වෙනවා.
resistance එක වැඩි වෙනකොට RT resistance timing resistance එක වැඩි වෙනකොට frequency එක අඩු වෙනවා. ඉතින් මට දැන් 100k නම් ඕනේ මේම මගේ CT එක capacity එක අපි දැන් මම දන්නවා ඒක fixed ඒක CT 0.001 microfarad. එහෙනම් 100k ඉඳලා මෙහාට ආවහම මෙතනදී තමයි CT එක හම්බ වෙන්නේ. එහෙම පල්ලෙහාට ආවම 10k වගේ තමයි එන්නේ. 10k දැම්මහම 100 kHz එන්න ඕනේ මේකේ මේ chart එක අනුව. මම ගාව 10k එකක් තිබ්බේ නෑ. මම ගාව තිබ්බේ 12k එකක්. ඉතින් ඒකට 12 something මොකක් හරි ඒක දැම්මා මම. ඒ කියන්නේ එතකොට ආයිමත් මගේ frequency එක තව චුට්ටක් විතර අඩු වෙයි. 100 kHz වෙන එකක් නෑ. තව චුට්ටක් විතර අඩු වෙයි. අපි බලමු oscilloscope එකේ දාලා අන්තිමට එන frequency එක මොකක්ද කියලා. ඉතින් ඒ resistor එක දාගත්තා. ඒතකොට දැන් මගේ අපි මේ 100 kHz වල මේක දැන් ඔපරේට් වෙනවා 100 kHz වල frequency එක වෙනස් කරගත්තා. ඊට පස්සේ මම මේ 13009 transistors දෙකක් හයි කරගත්තා. මේකේ තිබ්බ මේකේ chassis එකටම තමයි මේ transistors හයි වෙලා තිබ්බේ. ඒකින්ද මට දැන් මේක වැඩ කරන්න අමාරු හින්දා මම වෙනම heat sink එකක් හයි කරගත්තා මේකේ transistors දෙක හයි කරන්න. ඒතකොට මම දැන් transistors දෙක මාරු කරලා තිනවා, frequency එක මාරු කරලා තිනවා. මේ output diode එකට වෙනම heat sink එකක් දාගත්තා. ඉතින් අපි දැන් බලමු මේකේ තව මොනවාද weak points තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ transistors ලොකු වෙච්ච හින්දා මේ driver circuits පොඩ්ඩක් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඊට අමතරව මේ diode හතරත් මම වෙනස් කරගත්තා. මේ diode හතර 4007 ඒවා තිබ්බේ 1N 4007 ඒවා තිබ්බේ. ඒවා වෙනස් කරලා 1N 5404 කියන ලොකු diode හතරක් දාගත්තා. එතකොට එතනත් අපිට හොඳටම පේන තැන්නේ weak points වෙන්න පුළුවන් තැන්නේ. ඒවා අපි නිකම්ම වෙනස් කරගත්තාම හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොනවාද තියෙන weak points කියලා. දැනට අපිට පේන අපිට කෙලිම බලපු හැටි කියන්න පුළුවන් weak points ටික අපි හදාගෙන තියෙන්නේ. power supply එකට power දීලා තියෙන්නේ. එතකොට දැන් මේකෙන් මම oscilloscope එකට connect කරලා තියෙන්නේ transformer wave form එක. එතකොට දැන්ට මම මේකෙන් 120 watts ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා transformer frequency එක තියෙන්නේ 49 kHz. ඒ කියන්නේ මගේ target එකට මම හරියටම ඇවිල්ලා තිනවා 49.4 kHz වගේ තිනවා. ඒක ඉතින් ඒක ඊට වඩා accurate කරන්න බෑ. 50 kHz කියන්නේ හොඳටම ඇති. එතකොට එහෙනම් transformer එක හරිය අපේ target frequency එකෙන් තියෙනවා. එතකොට ඊට අමතරව මම දැන් ගන්නවා 118 watts මේ power supply එකෙන් දිගටම draw කරනවා 118 watts. දැන් අපි බලමු අපේ heat camera එක දාලා මේකේ කොයි තැන්වලද රත් වෙන්නේ කියලා. රත් වෙනවා කියන්නේ ඒ කියන්නේ ඒවා weak points. ඒවා අපි හදා ගන්න ඕනේ. හරි දැන් මේක තමයි මේකේ heat map එක. දැන් මම මේකෙන් ගන්න පුළුවන් 120 watts. දැන් මම ගන්නවා හැබැයි 140 watts විතර ගන්නවා. තව චුට්ටක් වැඩි කරමු. 160 watts ගන්නවා දැන් මේකෙන්. එතකොට දැන් අපි බලමු දැන් අපි overdraw කරනවානේ මේකේ දැන් over stress කරලානේ තියෙන්නේ. එතකොට අපි බලමු මොන components ද මේකේ රත් වෙන්නේ කියලා. මම දැන් transistors මාරු කරන් තියෙන්නේ. ඒකින්ද transistor දෙක කිසි ප්‍රශ්නයක් නැහැ. diodes ටික කිසි ප්‍රශ්නයක් නැහැ. diodes ටික ලොකුවට රත් වෙන්නේ නැහැ. බැලුවොත් එහෙම diodes වැඩියෙන් රත් වෙලා තියෙන්නේ 57 degrees වගේ තමයි රත් වෙලා තියෙන්නේ. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක හොඳටම රත් වෙනවා. මේ NTC එක රත් වෙනවා. NTC එක අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. ඊට පස්සේ මේ energy storage මේ අර capacitor එකත් එක්ක තියෙන parallel resistors දෙක රත් වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. ඊට පස්සේ හොඳටම රත් වෙනවා මේ හොඳටම රත් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් රත් වෙනවා මේ bleeder resistors දෙක. හැබැයි මේ bleeder resistors දෙක කොහොමත් රත් වෙනවා. මේක අපි කොච්චර power ගත්තද නැද්ද කියන එක අදාළ නැහැ. මේ bleeder resistors කොහොමත් තින්නේ capacitors discharge කරන්න. ඉතින් ඒක ඕන නම් අපිට high value එකක් දාලා මේක රත් වෙන එකත් නවත්තන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඒ තරම් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මම කිව්වා වගේම මෙතන මේ transistor driver circuit එකේ මේ base resistors
හතරක් තියෙනවා ඒක රත් වෙනවා. ඉතින් ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. බේස් bias resistors දෙක වෙනස් කරන්න වෙයි. මේ low value resistors දෙක වෙනස් කරන්න වෙයි. මේකේ තියෙන නිකන් 4.7 ohms වගේ ඊට වඩා අඩු resistors දාන්න වෙයි. මේකේ base current එක මේ ලොකු transistors වලට අවශ්‍ය base current එක දෙන්න ඕනේ හින්දා. නැත්තම් මේක රත් වෙනවා හොඳටම. right එතකොට ඒ තුන DC එක මාරු කරන්න වෙනවා, මේ resistors දෙක මාරු කරන්න වෙනවා, මේ base bias circuit එක මාරු කරන්න වෙනවා. ඊට අමතරව මේ output diode high speed diode එකත් රත් වෙනවා. අනිවාර්යයෙන්ම රත් වෙන්න එපා. අපි දැන් සාමාන්‍ය 5 amperes වගේ තමයි ගන්න පුළුවන්. දැන් මේකෙන් අපි ගන්නවා 6 amperes වලට කිට්ටු වෙන්න ගන්නවා at 28 volts. 24 volts වලට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපි 28 volts වලට අරගෙන 6 amperes විතර ගන්නවා. 160 watts විතර අපි ගන්නවා. 120 watts ගන්න power supply එකෙන්. ඉතින් අපි ඉස්සලා ඒවා ටික මේ රත් වෙන ඒවා ටික මාරු කරගෙන යමු. ඊළඟ වටේදී අපි බලමු තව මොනවාද රත් වෙන්නේ කියලා. හරි දැන් ඔන්න මම ඒ changes ටික කරගෙන තියෙන්නේ 5D-11 NTC එකක් තිබ්බේ මම ඒකට 5D-15 NTC එකක් දැම්මා. දැන් ඒක රත් වෙනවා 75 degrees වලට වගේ රත් වෙනවා. දැන් මම දැන් පැය විනාඩි 15ක් වගේ මේක දාලා තිබ්බේ 65 75 වගේ රත් වෙනවා. ඉතින් ඉස්සෙල්ලා එක 100 degrees වලට වඩා වැඩි ගියා. ඉතින් මේක කොහොමත් මේ දැන් high power supplies වල මේ වගේ NTCs දාන්නේ නැහැ. දැම්මත් thyristor එකකින් හරි relay එකකින් හරි ඒක bypass කරනවා high current යනකොට. ඉතින් ඒ වගේ mechanism එකක් කරන්න ඕනේ high power යනවා නම්. ඉතින් දැන් මේක මේක NTC method එකේ තරම් සාර්ථක නැහැ high power supplies වලට. ඊට පස්සේ මම මෙතනත් මේ අර oscillator එකේ තියෙන resistors වලට තව resistor දෙකක් add කරා. එතකොට දැන් 220 ohm දෙකක්නේ parallel තිබ්බේ. දැන් 220 ohm හතරක් parallel වෙනවා. එතකොට ඒ current එක බෙදලා යනවා. දැන් ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් 60 degrees 70 degrees වගේ තමයි maximum මේකත් රත් වෙන්නේ. එතන මේකේ නම් මම ඒ තරම් වෙනස් කරන්න දෙයක් නැහැ ලොකුවට. මොකද temperature එක 50 degrees වගේ තමයි දෙකේම තියෙන්නේ. transistors උත් සාමාන්‍ය temperature එකක් තියෙනවා 53 degrees වගේ තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. දැන් දැනට මම ගන්නේ watts 154යි. මම දැන් වැඩි කරන්නම් මේක 200 watts වෙනකම් විතර වැඩි කරන්නම්. 183 watts 211 watts යනවා. දැන් 211 watts යනවා. ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතන output fast diode එක රත් වෙනවා ටිකක්. ඒකට ලොකු diode එකක් දාන්න ඕනේ. මට දැන්ට නෑ ඒක දාන්න. 70 ඒකත් ලොකුවට රත් වෙන්නේ නැහැ ඒ සිංක් එක වැටුනහම. ඉතින් අවුලක් නැහැ. දැන් 211 watts. තව එකක් ස්ටෙප් එකක් කරුවා කරගන්න. දැන් මෙතනින් 250 level එකට ගියොත් එහෙම 250 ගිය හැටිය 250 ගිය හැටි ටක් ගාලා ඕෆ් වෙනවා. ඇයි එහෙම ඕෆ් වෙන්නේ? මේකේ කරන්ට් ලිමිට් එකක් තියෙනවනේ. මෙතන කරන්ට් ලිමිට් එකෙන් ෂට් ඩවුන් කරගන්නවා. මේක ඕෆ් කරනකම් ඕක ආයසරයක් එන්නේ නැහැ. දැන් ඕෆ් කරාට පස්සේ තමයි මේ LED එක green LED එක ආයසරයක් පත් වෙන්න ගත්තේ. ඉතින් ඕක තමයි දැන් ඒ කරන්ට් ෂන්ට් එක වෙනස් කරන්න ඕනේ අපිට ඊට වඩා 8 amperes වලට වඩා. තාමත් අර වගේම තමයි temperatures NTC එක රත් වෙලා තියෙනවා 100 degrees වලට වගේ දැන් රත් වෙලා තියෙනවා. දැන් මේ NTC method එක තමයි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. අනිත් ඒවා නම් වැඩි වෙනසක් නැහැ. 70 degrees මේකත් 70 degrees වලට වඩා වගේ වැඩි වෙලා. transformer core එක තාම 47 degrees. ඉතින් තේරුණානේ මේ transformer core එක කොයි තරම් over design ද කියලා. ඒ core එක ඇතුලේ තියෙනවා 58 වගේ centigrade තියෙනවා. output fast diode එකත් ලොකු එකක් දැම්ම නම් හොඳයි මේට වගේ.
ඉතින් දැන් මම 120 watts වලට ඩිසයින් කරපු SMPS එකකින් 239 watts ගන්නවා. තව එකක් මම හිතන්නේ යන්න පුළුවන්. බලමු 9 watts. දැන් 265 watts ගන්නවා මේ 120 watts වල ඩිසයින් කරපු PCB එකේ. ලොකු ටෙම්පරේචර් threat එකක් නැහැ. මේක විතරයි තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. NTC එක තමයි මෙතන තියෙන weakම point. 107 degrees වලට රත් වෙලා අංශක 100ට රත් වෙලා තියෙනවා. $265 watts 10 amperes ගන්නවා 28 volts වල මේ 120 watts වලට ඩිසයින් කරපු SMPS එක. මම 10 watts load එකක් දැම්මා. එතකොට voltage එක පොඩ්ඩක් drop වෙනවා. දැන් 27.81 වලට drop වෙලා තිනවා 290 watts. almost 300 watts ගන්නවා power supply එකේ. දැන් මේ winding වල limits වලට ඇවිල්ලා